මදාමත් වගේ විශිෂ්ටතම සහ හොඳම ආයතන හොයාගෙන ගිහින් හැමෝටම කලින් රටටම කියන්නේ අපිනේ. ඉතින් ගෝල් වයිරල් අද අපි ඇවිත් ඉන්නවා අන්තර්ජාතික වශයෙන් පවා සම්මානයට පාත්‍ර වුණු ලංකාවේ තියෙන හොඳම සහ එකම සිටි ලයින් යූත් කැම්පස් එකට. ඉතින් දිගටම රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා මේ හොඳම දේ ගැන රටටම කියන ගෝල් වයිරල්. හෙද වෘත්තියට කැමති කෙනෙක්ද? එහෙමත් නැත්නම් හෙදියක් වශයෙන් විදේශගත වෙන්න බලාපොරොත්තුෙන් සිටින කෙනෙක්ද? අන්න එහෙනම් අද වැඩසටහන ඔයාට ගොඩක් වැදගත් වෙයි. අද අපේ වැඩසටහනට ඊටාම ගෞරවයෙන් පිළිගන්නවා තරුණයේ සිහින සැබෑ කරන සිටි ලයින් යූත් කැම්පස්හි සභාපති සහ කළමනාකරණ අධ්‍යක්ෂක ආචාර්ය ආර්.එම්. තිලකරත්න මහතා. ආයුබෝවන් ඔබතුමාට. ආයුබෝවන්. 2024 බිස්නස් අයිකන් අවෝඩ් සම්මාන උළෙලේ බෙස්ට් නර්සින් ස්කූල් එක විදිහට සිටි ලයින් යූත් කැම්පස් එක සම්මානයට පාත්‍ර වුණා. ඉතින් අපේ කතාබහට ප්‍රවේශයක් විදිහට මේ ලැබුණු අන්තර්ජාතික සම්මානය පිළිබඳව පැහැදිලි කිරීමක් කළා. අපිට ඇත්තටම මේ අවස්ථාව ලැබීම සමග ගෝල් වයිරල් වැඩසටහනට මම බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. මේ අපිව සොයාගෙන මහනුවර ප්‍රදේශයට පැමිණීම සම්බන්ධව පළමුවෙන්ම මම කියන්න කැමති ඇත්තටම අපිට මේ අයිකෝන් කියන අවෝඩ් එක ලැබෙන්නේ වෘත්තීය පුහුණු සරසවියක් විදිහට. ඒක අපි කතා කරොත් එහෙම දීර්ඝ වශයෙන් ඇමරිකාවේ ඇස්ටිකා කියන යුනිවර්සිටි එක තමයි අපේ මව් සමාගම විදිහට වැඩ කරන්නේ. ඉතින් මේ සමාගම ලෝකේ රටවල් 25ක ව්‍යාප්ත දැවැන්ත සරසවියක්. ඒ වගේම ලංකාවේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කමිෂන් සභාවේ ලියාපදිංචි සරසවියක්. ඔවුන් අවුරුද්දකට සැරයක් විශේෂ කුශලතා තියෙන ආයතන හැකියාවන් තියෙන ආයතනවල සමීක්ෂණයක් කරලා ඒ ආයතන ඉස්මතු කිරීම සඳහා වූ විශේෂ සම්මානයක් විදිහට තමයි මේ අයිකෝන් කියන සම්මානය පිරිනමන්නේ. අපට මේ 2024 සිටි ලයින් යූත් කැම්පස් ආයතනයට ලැබෙන්නේ ලංකාවේ හොඳම හෙද විදුහල විදිහට පෞද්ගලික අංශේ රාජ්‍යාංශේ නොවේ. පෞද්ගලික අංශේ හොඳම හෙද විදුහලට තමයි අපට හම්බෙන්නේ 2024 වසරේ. මේකට බලපාපු මූලිකම කරුණු ටික තමයි අපේ ශාස්ත්‍රයේ අපේ පරිණත බව. විශේෂයෙන්ම අපි අවුරුදු 16කට වැඩි කාලයක් මේ ශාස්ත්‍රයේ රැඳිලා ඉන්නවා. ඊටත් එහාගේ දෙයක් තියෙනවා. අපේ ආයතනයේ තියෙන විශේෂත්ම හේතුවක් තමයි මේ වෘත්තීය පුහුණුව සඳහා එහෙම නැත්නම් හෙද වෘත්තිය සඳහා මේ දරුවෝ අපිත් එක්ක අත්වල බැඳගන්නේ. ඇත්තම ඔවුන්ගේ අනාගතයේ රැකියාවක් සුරක්ෂිත කරගැනීමේ අරමුණින්. අන්න ඒ නිසා අපේ ආයතනයේ සිටි ලයින් යූත් කැම්පස් ආයතනයේ විශේෂම තේමා පාඩයක් තමයි පුහුණුව අවසන් කරන සියලුම සිසුන්ට අප ආයතනයේ විසින්ම රැකියා අවස්ථාවක් ලබා දෙනවා කියන සහතිකය. ඒක සහතිකයටත් එහා ගිය ගිවිසුමක් ලබා දෙනවා. මම හිතන්නේ ලෝකෙ වෙන කොහෙවත් දෙන්නේ නැති ගිවිසුමක් තමයි ඒක. අපි දන්නවා අපේ රටේ තියෙන වෘත්තීය පුහුණු ආයතන රාජ්‍යාංශ සහ පෞද්ගලික අංශ ගත්තාම ගොඩාක් මේ වෘත්තීය පුහුණු අවසානයේ ඔහුගේ රැකියා සුරක්ෂිතතාවය සම්බන්ධව සමහර දරුවන්ට ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒ නිසා අපි ඒ දරුවන්ගේ රැකියාව අනිවාර්යයෙන්ම පාඨමාලාවෙන් පස්සේ අපේ ආයතනය විසින් දෙනවා කියන විශ්වාසවන්ත ගිවිසුමක් එක්ක තමයි මේ පාඨමාලාව අපි ආරම්භ කරන්නේ. ඔන්න ඔය මම කියපු කාරණා ටික ඒගොල්ලන්ගේ දැවැන්ත නිරීක්ෂණයක් කරලා ඊට පස්සේ තමයි අපි මේ අයිකෝන් කියන ජාත්‍යන්තර සම්මානයෙන් පිළිගන්නේ පිදුම් ලබන්නේ ලංකාවේ පළවෙනි වතාවට. මේක ඇත්තටම උතුරු ඇමරිකාව විසින් පිරිනමන අවෝඩ් එකක්. ඒ අවෝඩ් එක 2024 අපට ගන්න ලැබීම තමයි අපේ තියෙන විශේෂත්වය. මේ තියෙන සිටි ලයින් යූත් කැම්පස් කියන ආයතනයේ විශේෂත්වය. ඔව් අධ්‍යක්ෂකතුමනි, ඒ වගේම මම දැනගන්න කැමතියි මේ ශාඛා 25කටත් වැඩි තරුණයේ සිහින සැබෑ කරන මේ සිටි ලයින් යූත් කැම්පස් එකේ මේ ආපු ගමන් මඟ පිළිබඳ පැහැදිලි කිරීමක් කරමු. ඔව් දසුනි, අපි මේ වෙනකොට දිවයින පුරා ශාඛා 25ක් ක්‍රියාත්මක වෙනවා. එතකොට අපි මේ වෘත්තීය පුහුණු විශ්වවිද්‍යාලය ආරම්භ කරන්නේ 2009 වසරේ. ඒකට අපි වසර 16ක් මේ ශාස්ත්‍රය තුල දැවැන්ත ගමනක් පසු කරා අභියෝග රාශියක් මැද. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ මේකේ විශේෂම දේ තමයි අපේ රටේ අධ්‍යාපනය අවසන් කරන දරුවන්ගේ අනාගතේ මොකක්ද කියන තැන අපි හැමෝම හිතන තැනක් දෙමව්පියෝ. ඒ නිසා තමයි අපි මේක වෘත්තීය පුහුණු සරසවියක් විදිහට
2009 වසරේ ආරම්භ කරන්නේ. එතකොට මේ වසර වෙනකොට 2025 වෙනකොට අපි දැන් වෙනකොට සාකා 25ක් දිවෙන පුරාම ක්‍රියාත්මක වෙනවා. අපේ පරම චේතනාව එහෙම නැත්නම් පරම රාජකාරිය තමයි මේ වෘත්තීය පුහුණුව හදාරන දරුවන්ට ලංකාවේ බ්‍රාන්චස් 25 පුරාටම ගිහිල්ලා Tamanට පහසු සහකාරයකින් සිංහල දෙමළ මාධ්‍ය දෙකෙන්ම අධ්‍යාපනය ලබන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒක තමයි අපි මේ ගමන ආපු ගමන් මගේ තියෙන විශේෂම දේ. ඔව් අධ්‍යක්ෂකතුමනි. ඊළඟට මම දැනගන්න කැමතියි මේ වගේ රට පුරාම ව්‍යාප්ත වීමට ඒ වගේම මේ තරම් ජනප්‍රිය වීමට බලපාන ප්‍රධානම සාධකයක් තමයි මේ සිටිලයින් යූත් කැම්පස්හි සිටින ප්‍රවීණ සහ දක්ෂ ඇදුරු මණ්ඩල. ඉතින් ඒ පිළිබඳවත් ඔබ සඳහනක් කරමු. ඔව් අපිට දැන් අපි මෙහෙම කතා කරොත් එහෙනම් මුලින්ම මේ හෙද සේවය කියන එක මිනිසුන්ගේ ජීවිත ජීවත් කිරීම සඳහා පමණක්ම තියෙන වෘත්තියක්. ඒකට මේ ජීවත් කරන ජීවිත සඳහා නිපුණතාවයෙන් පිරි හෙදියක් හදන එක තමයි අපේ ආයතනයේ ප්‍රධානම අරමුණ. ඒකට මේකට අවශ්‍ය දැනුම අපි ගන්න ඕන මේ ශාස්ත්‍රයේ ඉන්න ප්‍රවීණයන්. නිසා විශේෂයෙන්ම හෙද සේවයේ කතිකාචාර්යවරුන් ආචාර්යවරුන් විශේෂඥ වෛද්‍යවරුන් හෙද පාලක පාලිකා තුමියන් ඇතුළු ප්‍රවීණ ආචාර්ය මණ්ඩලයක් අපිට මේ ශාස්ත්‍රීය දිවයින පුරා සාකා 25ෙම දේශන සඳහා දායකත්වය ලබා දීම තමයි එක හේතුවක්. අනික තමයි දසුනේ අපි මේ පාඨමාලාව හදාරනකොට ඉංග්‍රීසි දැනුම අපේ දරුවන්ගේ අඩු. ඒ නිසා අපි ඉංග්‍රීසි දැනුම සම්බන්ධව දරුවන්ට සම්පූර්ණ නොමිලේ පුහුණුවක් හෙද සේවයට අවශ්‍ය ඉංග්‍රීසි පුහුණුවක් මේ කාලය තුල අපි ලබා දීම. ඒක සම්පූර්ණම නොමිලේ කරන පාඨමාලාවක්. ඒකම හෙදියගේ ප්‍රධාන රාජකාරිය තමයි රෝගියාට නිවැරදි ඖෂධ මාත්‍රාව ලබා දීම. ඒකට ඖෂධ ගැනත් මේ ළමයි දැනගෙන තියෙන්න ඕනේ. නිසා අපි අනිත් පාඨමාලාව විතර ඖෂධ වේදී සහායක පාඨමාලාවක් මේ පාඨමාලාවට අන්තර්ගත කරලා ඒ කෝස් එකත් එක්කම ඒ පාඨමාලාවත් සම්පූර්ණ නොමිලේ හදාරනවා. එතකොට මේ දරුවෙක් අපෙන් නික්ම යන්නේ හෙද පාඨමාලාව සම්පූර්ණ කරනකොටම ඉංග්‍රීසි ගැන හොඳ අවබෝධයක් එක්ක සෞඛ්‍ය සේවයට අවශ්‍ය ඉංග්‍රීසි දැනුම රෝහලක ගිහිල්ලා වැඩ කරන්න අවශ්‍ය විදිහ මොකක්ද කියන ඉංග්‍රීසි දැනුම බුද්ධියත් එක්ක ඒකම ඖෂධ ගැන සම්පූර්ණ හොඳ ගුණාත්මක පුහුණුවක් ලබා දීම සම්බන්ධයෙන් ඔහුට ඖෂධ ගැනත් හොඳ දැනුමක් ඇතිව තමයි අපි සන්නද්ධ කරලා මේ ළමයිව මේ පාඨමාලාව අවසන් කරලා රැකියාගත කරන්නේ. ඔන්න ඔය මම පැහැදිලි කරපු කාරණා නිසා තමයි දසුනි දරුවෝ අපි ගැන විශ්වාසය තියලා මේ ආයතනයේ පාඨමාලාව ප්‍රමිතිගතයි කියලා නිසා තමයි අපි ළඟට මේ සඳහා දැවැන්ත ළමයි සංඛ්‍යාවක් මේ පාඨමාලාව හදාරන්න ඉදිරිපත් වෙන්නේ. ඒ වගේම අධ්‍යක්ෂකතුමනි මම දැනගන්න කැමතියි මේ සිටිලයින් යූත් කැම්පස් එකේ තිබෙන පාඨමාලාවන් පිළිබඳව. ඔව් දසුනි අපි මේ පාඨමාලාව විශේෂයෙන්ම තෝරගෙන තියෙන්නේ දරුවන්ගේ අනාගතයේදී රැකියාවක් අනිවාර්යයෙන්ම කරන්න පුළුවන් පාඨමාලාවක්. ඒ නිසා ලෝකේ වැඩිම වෘත්තීය ඉල්ලුමක් තියෙනවා සෞඛ්‍ය ශාස්ත්‍රයට. ඒ නිසා හෙද වෘත්තියට තියෙන දැවැන්ත ඉල්ලුමක් දේශීය සහ විදේශීය අවශ්‍ය විදිහට අපිට ඒක හදන්න පුළුවන් වෙලා තියෙනවා. දේශීය විදේශීය රැකියා අවස්ථාන් දෙක සඳහාම අපි ළමයි යොමු කරනවා. ඊළඟට මෙහි විශේෂත්ම දේ තමයි අපි මේ පාඨමාලාව හදාරන්නේ සහතිකපත් පාඨමාලාවක් විදිහට නෙමෙයි. මේක ඇමරිකාවේ ඇස්ටිකා යුනිවර්සිටි මගින් පිරිනමන ජාත්‍යන්තර පිළිගත් සහතිකයක් හෙද ඩිප්ලෝමා පාඨමාලාවක්. සහතිකපත් පාඨමාලාවක් නෙමෙයි මේ දරුවන්ට අපි ලබා දෙන්නේ හෙද ඩිප්ලෝමා සහතිකයක්. ඒක ජාත්‍යන්තර පිළිගත් සහතිකයක්. ඒක විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කමිෂන් සභාවේ අනුමත පාඨමාලාවක් තමයි ඇස්ටිකා යුනිවර්සිටි මගින් මෙහෙම අපි ආරම්භ කරලා තියෙන්නේ. ඒ එක්කම අපි කරනවා තවත් වෘත්තීය අවස්ථාවක් තියෙනවා දැවැන්ත වශයෙන්ම දේශීය සහ විදේශීය පෞද්ගලික අධ්‍යාපන පැත්තෙන් ගත්තන් පස්සේ ගුරුවරුන්ට නිසා හෙද ඩිප්ලෝමායකට අමතරව අපි ප්‍රාථමික ගුරුවරුන්ට ඩිප්ලෝමා පාඨමාලාවක් විදිහට සම්පූර්ණ පුහුණුවක් ලබා දීලා රැකියා අවස්ථාවක් අනිවාර්යයෙන්ම ලබා දීම කියන අරමුණ අපි පෙරදරුවේ පාඨමාලාවන් සියලුම දේවල් මේ ආයතනයේ පවත්වන්නේ. ඉතින් මේ පාඨමාලා දෙකට දැඩි ඉල්ලුමක් තියෙනවා. ඒකට වෘත්තීය අවස්ථාවන් ලෝකේ ඕන තරම් තියෙනවා. ඒ නිසා දරුවන්ගේ පැමිණීම මේ පාඨමාලාවන් තෝරා ගැනීම සඳහා ලොකු ඉල්ලුමක් තියෙනවා. මේ කාරණා නිසා තමයි අපි මේ පාඨමාලාවන් දෙක ලංකාවේ සියලුම ශාඛාවල ක්‍රියාත්මක කරන්නේ. දැන් අපි යමු වන්නේ සිටිලයින් යූත් කැම්පස්සේ පාඨමාලාව හදාරන සිසුන්ගේ අදහස් කිහිපයක් වෙත. நான் இனோ குருநாகல் மாவட்டத்திலிருந்து வருகை தருகிறேன். இந்த தாதியர் கல்வி பயிற்சியை தெரிவு செய்ததற்கான காரணம் இங்கு சர்வதேச ரீதியிலான அங்கீகாரம் கிடைக்கப்பெற்ற சான்றிதழ் வழங்கப்படுகிறது. இதே போன்று நீங்களும் இந்த பாடநெறியை தொடர விரும்பினால் எங்களை அணுகவும்.
මම සචිනී මම ආවේ ගෙලියෝ ඉඳන් මම සිටිලයින් යුත් කැම්පස් ආයතනයට සහභාගී වුණේ හෙද ඩිප්ලෝමා පාඨමාලාව හදාරන්න. ඒකට සහභාගී වුණාට පස්සේ මට ෆාමසි කෝස් එක හා ඉංග්‍රීසි කෝස් එක නොමිලේ හදාරන්න ලැබුණා. ඒම නිසා මට ඩ්‍රග්ස් පිළිබඳව තිබ්බ දැනුම වැඩි වුණා වගේම ඉංග්‍රීසි ගැන තිබ්බ දැනුමත් වැඩි වුණා. මම අංචලි එදිරිසිංහ මම ඉන්නේ මහනුවර ඉඳන් 24 වන හෙද කණ්ඩායමේ අධ්‍යාපනය ලබා වසර කාලයක් නිමා කොට ආයතනය විසින් ලබා දෙනු ලබන රෝහල් සායනික පුහුණුව සඳහා යොමු වී තිබෙනවා. ඒ වගේම මම ඔබ සැමට ආරාධනා කරනවා ජීවිතය ජය ගන්න සිටිලයින් යූත් කැම්පස් ආයතනය සමග සම්බන්ධ වෙන ලෙසට. ඒ වගේම අධ්‍යක්ෂකතුමනි අවසාන වශයෙන් මම දැනගන්න කැමතියි ලංකාවේ ඕනෑම අයෙකුට ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ මේ පාඨමාලාවන් සමග සම්බන්ධ වීමට හැකිද? වගේම ඉදිරියේදී ඔබ ආයතනය මගින් සංවිධානය කරන පාඨමාලාවන් මොනවද කියලා දැනගන්න කැමතියි. ඔව් දසුනි ඇත්තටම මේ හෙද පාඨමාලාව සම්බන්ධව ගත්තාම දැවන්ත අපට ඉල්ලුමක් තියෙනවා මේක ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ කරන්න පුළුවන්ද කියලා දැවන්ත ඉල්ලුමක් ඇවිත් තියෙනවා. ඒ නිසාම අපි ඒක මේ වෙනකොට සියලු දේවල් සැලසුම් කරලා අවසానයි. අප්‍රේල් මාසයේ අගභාගයේ වෙනකොට අපි මුළු ලංකාවටම ඔන්ලයින් දේශන විතරක් කරන්න පාඨමාලාව ආරම්භ කරනවා. හැබැයි ප්‍රායෝගික පුහුණු කටයුතු ඔන්ලයින් කරන්න බෑ. එතකොට රැකියාවක නියුතු කෙනෙක් නම් එයාට පුළුවන් සතියන්තය ඇවිල්ලා අපේ සාකා 25න් කැමැති සාකාවට ඇවිල්ලා සෙනසුරාදා හෝ ඉරිදා දවස් දෙකකින් එක දවසක් මේ දේශන කටයුතු වලට අමතරව ප්‍රායෝගික පුහුණුව සඳහා නියුක්ත වෙන්න. එහෙම කරලා මේ ඩිප්ලෝමා එක සම්පූර්ණ කරගන්න සම්පූර්ණ අවස්ථාවක් අපි දෙනවා මේ අප්‍රේල් මාසෙන් පස්සේ. ගුරු ඩිප්ලෝමා පාඨමාලාව, ප්‍රාථමික ගුරු ඩිප්ලෝමා පාඨමාලාව ඒ සඳහා දැනට අපි සිසුන් බඳව ගැනීම ආරම්භ කරලා අවසానයි. ඒකත් මැයි මාසය තුලදී ආරම්භ වෙනවා. හෙද පුහුණු පාඨමාලාව සඳහා දරුවන්ට අපි සාකා 25 තුල කණ්ඩායම් පටන් ගන්නවා. එතකොට ඔවුන්ට අපි සම්බන්ධ කරගන්නවා. ඒකට යම්කිසි කාල සීමාවක් නැහැ. Tamanට කැමැති දවසක කැමැති මාසයක ඇවිල්ලා අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඊට පස්සේ අපි ලියාපදිංචි කටයුතු අවසන් කරලා අපි දරුවට දවසක් දෙනවා. අහවල් දවසේ දරුවගේ දේශන ආරම්භ වෙනවා කියලා. එදාට දරුවට ඇවිල්ලා ආයතනට ඇවිල්ලා එහෙම නැත්නම් අපේ සාකාවට ඇවිල්ලා දේශන කටයුතු සඳහා පාඨමාලා සඳහා අනුයුක්ත වෙන්න පුළුවන්. ඉතින් සිටිලයින් යූත් කැම්පස් පිළිබඳව අද අපි කරුණාකාරණා රාශියක් කතා බහ කරා. ඉතින් ඔබටත් මෙම ආයතනය සමග සම්බන්ධ වීමට අවශ්‍යයි නම් මම සඳහන් කරන්නම් එහි ප්‍රධාන කාර්යාලයේ දුරකථන අංකය සහ ලිපිනය නොම්බර 29 බණ්ඩාරනායක මාවත මහනුවර 077 02 260. ඉතින් බෙහෙවීම ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට අද අපේ වැඩසටහන සහභාගී වුණ එකට ඔබගේ වටිනා කාලය මිනංගු කරමින්. ඉතින් මතකයි නේද මේ ඔබේ හෙදියක් වීමේ සිහිනය සැබෑවක් කරන ලංකාවේ එකම සහ හොඳම තැන සිටිලයින් යූත් කැම්පස්. මේ හොඳම දේ ගැන රටටම කියන ගෝල් වයර්